හරි පැටව් ටික දැන් අපි සෛලය ගැන කරුණු ටිකක් බැලුවානේ. දැන් අපිට බලන්න තියෙන්නේ දර්ශීය සෛලය කියන්නේ මොකක්ද කියන එක. තේරුණාද? එතකොට දර්ශීය සෛලය ගැන තමයි බලන්න තියෙන්නේ. දැන් මේ සෛල කියන එක බලන්න පුළුවන් වෙන්නේ ආලෝක අන්වීක්ෂයෙන්. මේ ආලෝක අන්වීක්ෂයෙන් බැලුවහම මෙන්න මේ වගේ සැකස්මක් තමයි පේන්නේ. තේරුණාද? එතකොට මෙන්න මේ විදිහට තමයි සැකස්ම තියෙන්නේ. මේ ඩොට් ඩොට් වගේ තියලා තියෙන්නේ. ඒ වගේ තියෙන ඉන්ද්‍රිය කාර්යය. දැන් ඔයාලට තේරෙනව නේද? මේවා අඳුරගන්න බෑනේ. මේ ආලෝක අන්වීක්ෂයෙන් බැලුවහම මේ තියෙන ඒ ආලෝක අන්වීක්ෂයෙන් බලපුවාම තියෙන රූපයක්නේ. එතකොට ඔයාලට පේනවා මේ ඩොට් ඩොට් වගේ තියෙනවා. මේවා පේන්නේ නැහැ. එතකොට මම මේ කරුණු දෙක ඉස්සලා කියලා ඉන්නේ. මේ ඉන්ද්‍රියකා කියන ඒවා බලා ගන්න මොනවද ඕනේ? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ කියන එක ඕනේ. දැන් අන්වීක්ෂ ආකාර දෙක දන්නවනේ. ආලෝක අන්වීක්ෂ සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ. ওই දෙක ඕනේ. ওই දෙකම ඕනේ. මේක දැන් ආලෝක අන්වීක්ෂයෙන් මේ සැකස්ම බලා ගන්න පුළුවන්. ඊළඟට ඉස්සරහට දැන් අපි මේ පොඩි සාමාන්‍ය රූප කෙටි රූප සටහනක් මේ දාලා තියෙන්නේ. ඉස්සරහට දැන් සෛල ශාකසා සෛලාකාර දෙකේ ඉන්ද්‍රියකත් එක්ක බලද්දී ඒ ඉන්ද්‍රියකා බලා ගන්න ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඕනේ. තේරෙනව නේද? වැදගත්කම. හරි. දැන් මෙන්න බලන්න සත්ත්ව සෛල පේන ආකාරය. දැක්කද? මේවා නිකන් ගෝලා බෝල වගේ විවිධාකාර හරියට නිකන් නිශ්චිත හැඩයක් නෑ මේවට. තේරෙනවද? බෝල වගේ තියෙනවා. මං කිව්වේ අර මේ දිගටි විදිහට තියෙනවා. තේරෙනව නේද? හරි. ඒ අයියේ කියලා මං කියනවා. දැන් මේවා ශාක සෛල වල නිකන් ලස්සන පොඩ්ඩක් නිකන් ලස්සන තියෙනවා නේද? පොඩි ලස්සනක් තියෙනවනේ. ඇසිල්ලා තියෙනවා. තියෙනව නේද? හරි. මේ වගේ මේ හැඩයක් නැති වෙන්න හේතුව මම මේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරනවා කියන්නේ මෙයාට සෛල බිත්තියක් නැහැ. තේරෙනවද? දැන් මේ බලන්න සෛල බිත්තියක් නැහැ. මේ මෙයාලට සෛල බිත්තියක් තියෙනවා. එයාලා ඒකයි අර පැක් වෙලා වගේ තියෙන්නේ. මෙයාලා ඉතින් ඔහේ ඉන්නවා. තේරෙනව නේද? අර නිකන් අපි නිදාස් තිබ්බහම ඔහේ ඉන්නවා වගේ. අර කිසිම නිකන් පිළිවෙලක් නැහැ. ඒ උනාට ඔන්න ඔහම ඇසිඩ්ලා ඉන්නවා. එහෙනම් එතකොට මෙයාලගේ පිටින්ම තියෙන මොකද්ද සෛලේ? මෙයාලගේ සෛල පිටින්ම තියෙන සෛල පටලේ නැත්තම් ප්ලාස්ම පටලේ කියනවා මේක. මෙයාලගේ එහෙම එකක් නැද්ද? එතකොට දැන් සෛල බිත්තියක් තියෙනවනේ. සෛල බිත්තියක් තියෙන හින්දා මෙයාලගේ සෛල පටලයක් නැද්ද? නෑ, තියෙනවා. මෙයාලගේ තියෙනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැන් සෛල පටලේ මෙයාලගේ මෙහෙම තියෙනවානේ. මෙයාලගේ මේ සෛල බිත්තිය මේ කළු පාටින් දක්වනවා නම් සෛල පටලේ කියන එක නැත්තම් ප්ලාස්ම පටලේ තියෙන ඒකත් එක්කම දැන් මේක එහෙම දක්වන්න පුළුවන්ද? බෑ. මේ බලන්න මේ මාක පෙන්නෙන් ඇඳ ගමන් ඒ ඉඩ යනවා. තේරෙනව නේද? හරි. එතකොට මම ඒකයි මේ වෙනම ලොකු කරලා එකක් යන්නේ. හරි නේද? දැන් එතකොට සෛල පටලේ. පටලයට ඇතුලෙන් තියෙන මොකද්ද? සෛල ප්ලාස්ම. නිකන් මවා ගන්න සුදු පාට shopping එකකට වතුර පුරවලා. තේරෙනවද? ඔන්න ඔයාලා නිකන් ඔයාලා අතේ මවා ගන්න. තේරෙනව නේද? බැලුන් එකක් මවා ගමු. shopping එකක් නැතු. බැලුන් එකක් මවා ගමු. දැන් බැලුන් එක ඔන්නම අතේ තියන් ඔයා ඉන්නවා. බැලුන් එක කියන්නේ මොකද්ද? මෙන්න මේ සෛල පටලේ. තේරෙනවද? එතකොට සෛල ප්ලාස්මය කියන්නේ මොකද්ද? ඒක ඇතුලේ දැන් වතුර පුරවලා තියෙන අන්න ඒ වගේ සෛල ප්ලාස්මයක් තමයි මේ සෛල ප්ලාස්මය කියන්නේ අන්න ඒ වගේ. නිකන් අර ඇතුලේ තියලා පිරලා තියෙන එක. ඊළඟට මේ නියස්ටි කියලා එකකුත් තියෙනවා. හරි නේද? දැන් මෙයාලගේ නියස්ටි තියෙනවා. හරි නේද? දැන් එතකොට මේ මෙයාලා වගේ සෛල ප්ලාස්මය මෙහෙම පිරලා නැහැ. ඇයි ඒ? මෙයාලගේ මේ රික්තය කියලා කොටසකට වෙනම ඉඩ යනවා ශාක සෛල වල. තේරෙනවද වෙනස? මේ වෙනස බලන්න. මෙයාලගේ සම්පූර්ණම සෛල ප්ලාස්මයක් තියෙන්නේ. මෙයාලගේ බලන්න මේ මෙහෙම පැත්තකට ගිහිලා තියෙන්නේ. මේ චූටි ඉඩ විතරයි සෛල ප්ලාස්ම. මේ මැද්ද සම්පූර්ණම තියෙන රික්තය. නේද? රික්තකේ කියන ඉඩ. හරි නේද? එතකොට දැන් සෛල ප්ලාස්ම ඔන්නෝම අයිනට වෙලා ඔන්නෝම තියෙනවා. හරි නේද? ඒකෙත් ඔන්නෝම ඉන්ද්‍රියකා තියෙනවා. ඒවත් පේන්නේ නැහැ දැන්. ආලෝක අන්වීක්ෂයෙන් මෙතන බලලා තියෙන්නේ. හරි. එතකොට දැන් මේ දර්ශීය සෛලය කියලා එකක් ගැනනේ අපි බැලුවේ නේද? දැන් මේක කතා කරන්න යන්නේ. තේරුණාද? දර්ශීය සෛලය කියන්නේ මොකක්ද? ඉන්ද්‍රියකා කියන්නේ මොකක්ද? දැන් මම ඉන්ද්‍රියකා මේමයි අරකයි මේකයි කියලා කියාගෙන ගියා නේද? මේ බං ඉන්ද්‍රියකා නිරීක්ෂණය කියලා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ ඕනි කියලා කිව්වා. ඉන්ද්‍රියකාවක් කියන්නේ මේ සෛලයක් කෘත්‍ය කරනවානේ. සෛලයේ සම්පූර්ණම ගත්තාම කෘත්‍යයක් කරනවා. නේද? ඒ සෛලය දැන් ඔයාලා මවා ගන්න නිකන් ඉස්කෝලයක් ඔයාලා ඉස්කෝලේ මවා ගන්න. ඉස්කෝලේ ප්‍රින්සිපල්ුත් කරනවා. ඒ යටතේ ඉන්න තව ගුරුවරුත් යම් කෘත්‍යයක් කරනවා. ඒ විදිහට කාර්යය බෙදාගෙන තියෙන්නේ. දැන් මේ සෛලය වෙනම කෘත්‍යයක් කරනවා. එයාගේ යටතේ ඉන්න අර මේ ඉන්ද්‍රියකා කියන්නේ මොකද්ද? මේ සෛලය ඇතුලේ කෘත්‍ය කරන කුඩා ව්‍යුහ. තේනවද? පොඩි ව්‍යුහ නේ සෛල වලට වඩා ප්‍රමාණය කුඩායිනේ. එතකොට ඒ කුඩා ව්‍යුහ තමයි මෙයාලා ඉන්නේ සෛලයේ ඇතුලේ. අන්න එයාලා තමයි මේ ඉන්ද්‍රියකා කියන්නේ. සෛලය ඇතුලේ ඉන්න විවිධ කෘත්‍ය ඉටු කරන කුඩා ව්‍යුහ.
තේරෙනව නේද? එතකොට මෙයාලා ඉන්නේ මේ සෛලප්ලාස්මේ. තේරෙනවද? එතකොට දර්ශීය සෛලයක් කියන්නේ අපි සාමාන්‍ය දර්ශීය සෛල ශාක සෛල වලක් තියෙන දර්ශීය සෛල නැත්නම් සත්ත්ව සෛල වලක් තියෙනවා. තේරෙනවද? එතකොට මේ දර්ශීය සෛලයක් කියන්නේ මේ දැන් සාමාන්‍ය සෛලයක තියෙන්න පුළුවන් ඉන්ද්‍රිය කාටික ඔක්කොම දාලා සාමාන්‍ය ප්‍රායෝගිකව එහෙම සෛල නැහැ. තේරෙනවද? ඇයි මෙයාලා විවිධ කෘත්‍ය කරන්නනේ හැදිලා ඉන්නේ මේ සෛල කියන අය. අපි කතා කරන්නේ අර ඔක්සිජන් පරිවහණයට නිකන් සත්ත්ව සෛල වල ගත්තේ නේද? ඒ විදිහට ශාක සෛල වලත් විවිධ කෘත්‍යයන් තියෙනවා. තේරෙනවද? ඒ විදිහට මෙයාලා මේ විවිධ කෘත්‍ය සඳහා හැඩ ගැසෙද්දි සමහර ඉන්ද්‍රිකා මෙයාලට ඕනේ නැහැ. සමහර ඉන්ද්‍රිකා වැඩිපුර ඕනේ. මේ සමහර ඉන්ද්‍රිකා ඕනේ මේ දැන් සමහර සෛල වල තියෙන ඉන්ද්‍රිකා අනිත් සෛල නැති වෙන්න පුළුවන්. ඇයි එයාලා කරන්නේ කෘත්‍ය දෙකක් වෙන්න පුළුවන්. නේද? අන්න ඒකයි එතන වැදගත්කම. තේරෙනවද? අන්න ඒ විදිහට මේ දර්ශීය සෛලය කියන්නේ දා තියෙන්න පුළුවන් ඔක්කොම ඉන්ද්‍රිකා ටික දාලා ඒක නිකන් අර කන්සෙප්ට් එකක් වශයෙන් අපි නිකන් අඳින තේරෙනවද? මේ නිර්මාණය කරගත් සෛලාකාරය. ඒකට තමයි දර්ශීය සෛලය කියලා කියන්නේ. හරි. දැන් එතකොට අපි මෙන්න බැලුවා මේ ආලෝක අන්විච්ඡේද නිරීක්ෂණය කරාම පේන විදිහට. එතකොට එයාලගේ ඉන්ද්‍රිකාවල view එකක් මුකුත් පේන්නේ නැහැ නේද? මේ වගේත් එහෙම. දැන් අපි ඊළඟට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලින් බැලුවාම පේන ටික අපි ටක් ගාලා බලමු. ඒක ලස්සන රූපය ඇඳලා අපි ලස්සන රූපය ඇඳලා බෝඩ් එකේ පෙන්නන. හරි නේද? එතකොට ඔයාලා අනිවාර්යෙන් මේවා ඇඳගෙන මේ විදිහට බෙදලා තේරෙනවද? මේක ලස්සන ෂෝට් නෝට් එකක් ගන්න. පොතේ තියෙන සෙට් නෙමෙයිනේ. පොතේ ගොඩක් කරුණු තියෙනවා. දැන් මේ වැදගත් කරුණු ටිකනේ. මේ ටික මතක තියාගත්තාම අර මේවා ගැන කරුණු ටික නිකම්ම ඔළුවේ ගැට ගැහෙනවා නේද? ගැට ගැහෙනවා කියන්නේ පැටලෙනවා කියන එක නෙවෙයි. පැටලෙන්න මෙහෙම ඉගෙන ගන්න ඕනේ නැහැ නේ. ගැට ගැහෙනවා කියන්නේ මොකද්ද? දැන් ඔයාලා විභාගෙට ගියාම උත්තරේ එන්නේ නැති කියන ප්‍රශ්නේ. දැන් මෙහෙම කෙටියෙන් මේ ටික දාගත්තාට පස්සේ මොකද වෙන්නේ? අර උත්තර ටික ඔළුවේ ක්ලිප් වෙනවා. තේරෙනවද? එතකොට ගැලවිලා යන්නේ ආයේ. මතකින් ගැලවෙන්නේ. තේරෙනවද නේද? මේ විදිහට එතකොට ෂෝට් නෝට් එක ඔයාලා දාගන්න. හරි නේද? දැන් ඊළඟට අපි බලමු ඉන්ද්‍රිකා නිරීක්ෂණය කරන්න දැන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් බලලා. තේරෙනවද? ඒකේ කරන්නේ මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් දැන් බලලා තියෙනවා. එතකොට ඉන්ද්‍රිකක් පේනවා ඒක. හරි නේද? අපි එතකොට ඒ රූප සටහනත් බලමු. එහෙනම් ඔන්න දැන් දර්ශීය අපි නිකන් ඉස්සෙල්ලා නිකන් කතා කරා විතරයි නේද? දර්ශීය සෛලයක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි කිව්වනේ දර්ශීය ශාක සෛලිකුත් තියෙනවා, සත්ත්ව සෛලිකුත් තියෙනවා. තේරුණාද? හරි. එතකොට මේ තියෙන්නේ දර්ශීය ශාක සෛලය කියන එක. මම ඔන්න ඇඳලා. ඔයාලා මේ විදිහට ඇඳගන්න. පොතේ තියෙන එක මෙන්න මෙහෙම පාට බලන් ලස්සන නේද? ඔයාලා දැන් මේක බලද්දි ටක් ගාලා මේ ඔළුවටත් යනවා වැඩිනේ මේක. තේරුණාද? ඔයත් පාට දාලා මෙන්න මේ විදිහට ඇඳගන්න. හරි ලේසි. මුලින්ම මෙන්න මෙහෙම ස්ට්‍රක්චර් එක ගහගන්න. ඊට පස්සේ මැද්දෙන් මේ රික්තය ඇඳගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ මුලින්ම මේ හරිත ලවය කියන එක වැදගත් නේද? හරිත ලවය කියන එක වැදගත්. ඊළඟට මයිටොකොන්ඩ්‍රියා කියන එක වැදගත්. හරිනේ. ඊළඟට මේකේ මොනවාද? රික්තය කියන එකේ කොටස් දෙකයි. මේ ඇතුලේ තියෙනවා එකේ මේ ඉස්සරහට දැන් විස්තර කරනවා. ඒට එහෙම නැතුව මම මේ කියාගෙන යන්නේ ඔයාට ඇඳ ගන්න ලේසියි. ඊළඟට සෛල විෂය තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒකේ පටලේ තමයි තාන ප්ලාස්ටික්. ඊළඟට ඒ දෙකම එකතු වෙලා රික්තය හැදෙනවා. ඔන්න ඊළඟට සෛල ප්ලාස්මේ තියෙනවා. සෛල ප්ලාස්මේ බාහිර සීමාව මොකද්ද? ප්ලාස්ම පටලේ මේ තියෙන්නේ. මේක ඇතුළට ආවට මෙන්න මේ හරිය නිකන් මෙන්න මෙහෙම මෙන්න මේ හරිය ඔන්න ඔය වගේ ඔය දැන් කළු පාට එකට ඇතුලෙන් තියෙන නිල් පාට අන්න ඒ වගේ විස්තරයක් තමයි ප්ලාස්ම පටලේ කියලා කියන්නේ. හරිනේ. එතකොට මේ ගොල්ගී සංකීර්ණ. හරිනේ. එතකොට මේ තමයි වැදගත්ම එක නේද? මේ වැදගත්ම එක නියස්ටිකාවයි නියස්ටි පටලය. එතන නියස්ටි පටලයටම මේ ඔය දැන් රයිබෝසෝම රළු අන්තප්ලාස්මී ජාලිකා ඒවා සෙට් එකම දැන් ඉස්සරහට වැදගත් කරුණුත් එක්ක ඔන්න පැහැදිලි කරමු. හරි නේද? එතකොට ඔයාලා මේ රූපේ මේ විදිහට දාගන්න ඕනේ. හරිනේ. එතකොට මේ විදිහට තමයි දර්ශීය ශාක සෛලය ඇඳගන්නේ. හරි නේද ළමයි? දැන් ඔයාලා දර්ශීය ශාක සෛලය ඇඳ නේද කලින් දැන්. එතකොට මේ අපි ගත්තේ දර්ශීය සත්ත්ව සෛලය. මොන්න මේ පොතේ තියෙන එකම තමයි මේ අරන් තියෙන්නේ. ඔයාලා දැන් පේපර් එක අඳින්න ගියොත් වෙන බහුභූත අඳින්න නැතුව මේක අඳින්න ඕනේ. තේරුණාද? වෙන ඒවා ඇඳලා මාකින් ස්කීම් එකේ ලකුණු වෙන්නේ නැහැ. එතකොට මේක අඳින්න ඕනේ. මේ ඔයාලගේ වච්චු පොතේ දීලා තියෙන උදාහරණේ ලස්සනට මතක තියාගන්න පුළුවන් මේ විදිහට නේද? කොහොමද? මෙන්න මෙහෙම ස්කෙච් එකක් ගහගත්තා නම් ලස්සනට මේක මතක හිටිනවා. හරි නේද? එතකොට හරි ලේසිනේ. මේකේ දැන් ඔයාලට පේනවා ඇති සමහර ඒවා ශාකසෛල දර්ශීය ශාකසෛලයේ තිබ්බේවා මේකේ නැහැ. මොනවාද නැති එකක් කියන්නේ නිකන් බැලු බැලමක් නැති. හරිතලවේ නෑ නේද? කො හරිතලවේ? තව ලොකුම එකක් තියෙනවා ඔන්න. ලොකුවටම එකක් තියෙනවා මොකද්ද? මිස් නිකන් අඩුපාඩුවක්.
මොකද්ද රික්තකේ නෑ නේද? රික්තකේ නෑ මේකේ. එතකොට ඒවා ශාක සෛල සහ සත් සෛල අතර වෙනස්කම්. අපි දැන් ඊළඟට බලන්නේ මේ දෙක අතර වෙනස්කම්. තේරුණා නේද? මේ සත්ත්ව සෛලයි ශාක සෛලයි තියෙන්නේ මොනවාද? නැත්තේ මොනවාද? ඉන්ද්‍රියකම්. නේද? එතකොට වෙනස්කම්, සමානකම්. ඒ ටික තමයි බලන්නේ. හරි. එතකොට මේ රූපෙත් ඔයාලා අනිවාර්යයෙන්ම දාගන්න. මේ විදිහට ඇඳගත්තාම හරි ලේසියි නේද? මේවා ඉතින් අමාරු නෑ. හරි දැන් අපි බලමු ශාක සෛලය සහ දර්ශීය කියන එක දාගන්න ඔයාලා තියෙන දර්ශීය ශාක සෛලය සහ දර්ශීය සත්ත්ව සෛලය අතර තියෙන වෙනස්කම්. හරි නේද? එතකොට පළවෙනි වෙනස්කම තමයි අපි දැක්කා මතකද ශාක සෛල වලට සෛල බිත්තියක් තිබ්බා. ඒක හින්දා නේද යාලා ලස්සනට හැඩයකට තිබ්බේ. මතකයි නේද හැඩේ? අර නිකන් මීයෝදේ අර මෙන්න මෙහෙම ෂඩාශ්‍රය වගේ නේද? අර ඒ හැඩයකට තිබ්බේ මෙයාලට සෛල බිත්තියක් තියෙන නිසා. ඊළඟට මෙයාලා කොහොමද හිටියේ? අර නිකන් අක්‍රමවත් වැඩිගන්නේ මෙන්න මෙහෙම ඔය ඔන්නෝම හිටියානේ. ගෝල විදියට හිටියා. ඔන්නෝම දිගට විදිහට හිටියා. නේද? එතකොට අයියේ එයාලට සෛල බිත්තියක් නැහැ. ප්ලාස්ම පටලයක් විතරයි තියෙන්නේ. තේරුණා නේද? හරි. එතකොට සත්ත්ව සෛල වලට සෛල බිත්තියක් නැහැ. තේරුණානේ? හරි. ඊළඟ කරුණ බලන්න. මොකද්ද? ශාක සෛල වල සෛල ප්ලාස්මය පර්යන්තයට තල්ලු වෙලාලු. ඇත්තද ඒක? ඔව් නේද? ඇයි ඊළඟ කරුණ ඒක තියෙනවා. හරි නේද? මම ඒක කියන්නේ. එතකොට මෙයාලගේ එහෙම මුකුත් පර්යන්තයට තල්ලු වෙලා තියෙනවා සත්ත්ව සෛල වල නෑ. මෙයාලගේ වැඩි ඉඩක් ගන්න සෛල ප්ලාස්මනේ. සෛලය පුරා මං කියව අර වතුර පුරවපු බැලුම් බෝලේ නේද? වතුර පුරවපු බැලුම් බෝලේ ගත්තොත් අර සෛල ප්ලාස්මේ වැඩි ඉඩක් ගන්න එතකොට. එතකොට සත්ත්ව සෛලනේ උදාහරණ ගන්න කිව්වේ. හරි. දැන් බලන්න විශාල මධ්‍ය රික්තකයක් හෝ රික්තක කිහිපයක් තියෙනවා. මෙන්න මේකින්ද තමයි මෙයා මේ පර්යන්තයට ගිහිල්ලා ඉන්නේ. මේ රික්තකයට ඉඩ යනවා වැඩි. විශාල මධ්‍ය රික්තකයක් තියෙන්නත් පුළුවන් නැත්නම් රික්තක කිහිපයක් තියෙන්නත් පුළුවන්. තේරෙනවද? එතකොට දැන් එයාගේ ඒකයි අර සෛල ප්ලාස්මේ පර්යන්තය කියන්නේ මොකද්ද? මං කිව්වේ ඔයාලා දන්නවා කියලා හිතාගෙන මං කිව්වේ නෑ මොකද්ද? පර්යන්තයක් කියන්නේ පර්යන්තය පැත්තකට. ඒ කියන්නේ දැන් මං ඔන්න දැන් මුළු මේ ස්ක්‍රීන් එකේ විතර තියෙනවා. මම මෙන්න මේ පර්යන්තයකට වෙලා උගන්වනවා ඔයාලට. තේරුණා නේද? අන්න ඒකයි පර්යන්තය කියන්නේ. දැන් බෝඩ් එක ගත්තොත් පර්යන්තය කියන්නේ කොයි ටිකද? මෙන්න මේ පැත්තකට වෙලා තියෙන මේ අයිනේ ටික. තේරුණා නේද? හරි. එතකොට මේ සත්ත්ව සෛල වලට විශාල රික්තක නැහැ. ලොකු වෙනසක් නේද? මෙයාලගේ විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. හෝ කිහිපයක් තියෙන්නත් පුළුවන්. මෙයාගේ රික්තක තියෙන විදිහක් නැහැ. తాවකාලික කුඩා රික්තක නම් තියෙන්න පුළුවන්. එහෙම රික්තක කිහිපයක් ඔයාලා පස්සේ ඉගෙන ගන්න. හරි නේද? එතකොට විශාල රික්තක නැහැ. මෙන්න ලොකුම වෙනස්කමක් තව. මොකද්ද? හරිතලව මෙයාගේ තියෙනවා. හරිත ශාක අරනන්නේ ඒ වචනෙන් ඔලුවට ගන්න. මොනවාද? හරිත ශාක. මොකද්ද? අර කොළ පාට ශාක නේද? එතකොට එයාලට හරිතලව තියෙනවා. සත්ත්ව සෛල වලට හරිතලව නැහැ. තියෙනා නේද? හරි. ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වෙනස්කම් ටික මේ දර්ශීය ශාක සෛලය සහ දර්ශීය සත්ත්ව සෛලය කියන දෙක.